Nanti udah mah darah kan. Ada mana ada gitu. Produk sendiri gitu. Aku tahu tuh lah. Kakak Ini kan ada. Udah kau tuh dulu. Langsung aja kan? Kalau tuh kalau itu nih belas sih saya mah. Ini bodoh itu dekat sih mah. Ini tunggu nanti kan apa ya? Ada malu nih cakap ada lagi. Mau invest gini? කොහොම පින්නනේ මොකද පින්නක් තියෙන Ini mana leda ya bila? බේත් එක ගහන්න වෙනවා Nih, mana gitu? සතු කරේ මෙතනට මේ ගලට එනවනේ Itu karal dekat dia nih. Malu bisa doang hari udah ini. Malu bisa kali ini juga. Ya kan lo. Mana
ආලු මිරිස් ටික තෙල් දාන්න නැත්නම් කරිවල ටික තෙල් දාන්න. මේකට විතර කියනවා. ඒකවල ටික හරි හයි කරලා. අපි තේකොළ ටික විසික් කරන්නේ නැහැ. මේ ටික එහෙම එකතු කරනවා පැලවලට දාලා. තියෙන්නේ අපි එකතු කරපු තේකොළ ටික පිටතර කටු ලුණු කොළ මේවා හොඳයි පැලවලට. අපිට පිටි බිස්කට් ඔක්කොම දෙන්නේ මේකේ. කරවල ඊට පස්සේ අර මේවා ඩෙගමැටික් තියෙනවා පිටි කේක් එකේ. කපන්නේ මම. හොදලා කපන්න. කපලා හොදු. හරි කපලා හොදන්න. මේ වඩලා කොහොමද කපන්නේ? ආලු මිරිස් ටික විතරක් කපන්න. නැත්තම් කරිවල ටික දාලා මේ බැදුමක් හදනවද? කොහොමද? කරිවල වඩන්නේ නැහැ ගිය හතරේ. ඒක ඩාලා හැල් දාන්න. ඇතිනේ වෙනම පොල්ලෝ යන්න ඕනේ. තා පොඩ්ඩයි වතුර දෙන්නේ. මේ තියෙන එකතු කරපු shopping bag. කඩෙන් එහෙම හම්බ වෙන shopping bag එකතු කරපුවා. මෙතන තියෙන ගොරක. මේක තමයි පොල් බෑග් දාලා තියෙන්නේ. ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි එකතු කරලා අපි කතා කරලා තියෙන්නේ. මේකෙන් පිළිදන්නේ මේක. කමනේ. අද නිවාඩු දවසේ ගෑස් කරන්න කියලා හදන්නේ. මේ ඉර හදපු කොස් වර්ගයක් ටෙම්පරාදු කරලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් රත් කරන්න කියලා හැදුවේ. මේ කොස්ස බිමතු ගාන කොස්ස නෙමෙයි හොඳ කොස්ස. ඒ පිහදාන්නම තමයි තියන්නේ.
ලෑලි වල කාලයක් යනකොට බැඳෙනවා මේ මකුණු තෙල් වගේ. සමහර වෙලාවට මේ මකුණු එහෙම මැරලා බැඳෙනවා නේ. ඒකින් හින්දා ඒව පිහදාන්න ඕන. නිතරම පිහදාලා තියා ගන්න ඕන. ඉතින් ඇඳයට ලෑලි ගෙදරක කවදාවත් මේ ඇඳයට ටික මුකුත් දාලා තියන්න හොඳ නැහැ. මොකද නිතරම පිරිසිදුව තමයි තියන්නේ. සතු සර්ප වෙන වාසිය වැඩිනේ. ඒකින් නිතරම පිරිසිදුව තියන්න ඕන. මම කොණ්ඩ කට්ටක් බිම වැටිච්චාක් තියෙනවා. අපේ මේ අත්තවම් තරමක් කරමු. අපි මේකේ ඉඳ තියලා තියෙන්නේ මෙතන අයිනේ සාමාන්‍යයෙන් අඩියක විතර පරතරයක් තියලා තියෙන්නේ. නැත්තම් මේවා මේ නිතරම අතු ගෑවෙන්නේ නැහැ. මෙයා සාමාන්‍යයෙන් කුණු රැඳෙනවානේ. දැන් මේ ටිකේ කුණු රැඳෙන්නේ නැහැ. මේ ටික අතුරාලා නිතරම පිළිසිදු කරනවා. නිකන් හරි කොස්ස ඇතුළට දාලා මෙහෙම බිනානු. නැත්තම් මේ ටිකේ මේ කුණු රැඳෙනවායි. යහාර 10-500ක් දීලා ගෙනාපු පෑන් එක වගේ ටිකනේ. දැන් එක බිහිදෙන්නේ නැහැ. ගඩොල් පිහදාන. කොණ්ඩ කටුත් එල්ලලා තියෙන මේ රෙද්දේ. මෙතන තියෙන රාක්කයා. ඉතින් එතන තියෙනවා රෝමියෝ ගැජමැටික් බඩු ටික, බෙහෙත් වර්ග ටික, ඒ ටික තමයි එතන තියෙන්නේ. රාක්කේ. මේ ගේ අස්කන හින්දා පොඩ්ඩක් හැදිලා තියෙන්නේ. මේ නැතිම පුලන්නේ නැහැ මේ ක්‍රීම් වර්ග, බාම් වර්ග ටික. ටිකේ අවශ්‍ය ටික මේ මෙතනක් තියෙන බාම් එක. ටික මේ ක්‍රීම් වර්ග. ඊයේ හදපු කොස් එකයි අද උදේ හදාගත්තු කරවිල එක. ඊයේ හදපු මයින් මේ දින ඊළඟ සුපුරුදු රාජකාරී සත්තුන්ට බත් දානවා. සත්තුන්ට බත් දාදී රතිඤ්ඤකුත් පත්තු කරලා දැක්කේ. අපරාධ නේ. ඔව්. පිටික් කරන්නේ. අපි වැඩිපුරම කන්නේ මිරිස් තමයි නේ. මේකට දැම්මා. ඊට පස්සේ මේකට නයි මිරිස් දැම්මා. අන්න අපි පිංගන් දෙකත් මාළු කරා. මෙයාට බත් දීලා තියෙන්නේ. මේ උදේට පිංගානක් නැහැ. පිංගාන අරගෙන යනවා හතර වටේම. මේ ඉටිකොල වල තමයි කන්න දෙන්නේ. එක්කන අපි සීනි කියනකොට ගේනවා වර්ග දෙකෙන්ම. එකපාරට ගේන්නේ කිලෝ එක ගේන්නේ. සීනි 500යි. රතු සීනි 500යි, සුදු සීනි 500යි. ඒකට වර්ග දෙකෙන්ම තියෙනවානේ. දෙකම 500 500 කෙනක් තියා ගන්නවා. ඒක වල ටික පිටි. මේකේ මගේ. වැඩි පොඩි කරා. අර දෙරමත් තියෙනකොට මගේ කියලා දැනගන්න පුළුවන්. තුලට දාලා නේද?
පාන්ගෙඩිය වගේම හදලා තියෙන්නේ. බබෝ ඔය වතුර දානවා හායි කිය හායි කිය ඊට ගියාට අනේ හොඳට සබන් ගන්න. දුවා යෝනේ යක් විතර පහවන්න ඕනේ. රබර කියනත් මේවා දාන්නත් බෑනේ. මොකද මොන යකඩෙන් තමයි දැන් ගෙනත් දෙන්න ඕනේ. අක දන්නානේ කියන්නේ මේ තෙමෙනවා එපා ඉන්න. අපිට ගමන්ට සග්ගාල පැන්න ඉතින්. අන්න හාවෙක්ක දීලා දෙල තියෙන හොඳට උස්ම හොඳයි මොකේ මාසයි ඒ දන්නේ ඉස්සර කුසුම බෑ කියලා කිව්වේ නේ. ඒ අපි මෙහි විතරයි ඒක කොහෙද? ලකුණු බලද මෙහි කුසුම්බයි කිය. ඒක අපි කියන්නේ සුවඳයි කියලා. ඒ නව නිර්දේශයට අනුව නැත්තම් රැට සීතල එනවා. ඒති වලින් ෆුට්බෝල් ගහනවා අපි. උදා මේ පොඩි ගැජට් ලයිට් එකක් අරගෙන තියෙන්නේ. මේක ඩොග්ගයක් අරගෙන ඒකට ගහලා දාලා තියෙනවා. මේකට රුපියල් 250. මේක කරගෙන ගහලා තිබ්බම රැට කළුවර නෑ නැත්තම් ගිනිපත කළුවරයි. සෝදා වෙනවද? යම්බු. ඒක රසයි. පාදු ටික හොඳට ඉදිලේ. එදා අපි හද දෙමු නේ. ඔක්කොම වෙලිලා ගිහිල්ලා තියෙන්නේ නේ. ඔව්. මේ අලුතෙන් දාපු මේවා තමයි. අවුල ඉස්සර.
මේ ටික ඇති නේ. නැති නේ ටික. ඔය දැන් ඉතින් හදන්න බෑ. දෙර වෑංජනයක් හදන්න හේ. අපි බලමු අපේ මැකරෝනිගේ තත්ත්වය. මැකරෝනි එක නම් හැදුවා. හැබැයි මැකරෝනි එකේ අර මේ කොහුලනුව තනවා වගේ තමයි ඇත්තලා තියෙන්නේ. මෙන්න මෙහි ඔක්කොම දිගෑරුණා. ආහත් විරවුල්. අපි හවස හදාගත්තු මැකරෝනි එක දැන් රැයට කන්න. මේ ඔක්කොම දිගෑරලා තියෙන්නේ. මේවර කොහුලනුව තනවා වගේ ඔතල ඔතල තියෙන්නේ. ඔතල ඔතල කෑලි කෑලි කපලා තියෙන නිසා දිගෑරුණා නේ ඔක්කොම. ඔක්කොම නෙමෙයි. දැන් බලකොට ඔක්කොම නෙමෙයි. හ්ම්.